Hi guys, ඉතින් ඔන්න අද අලුත් වීඩියක් ගෙනාවේ. ඉතින් අද කතා කරන්නේ Hixfield AI එකෙන් අලුතෙන්ම රිලීස් කරපු Google Nano Banana Pro එක ගැන. හරි. ඉතින් මේක සෑහෙන වටිනවා guys. ඉතින් මේකෙන් සෑහෙන දේවල් ටිකක් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මම දැන් හදපු වීඩියෝස් ටිකක් සාම්පල් ටිකක්. ඉතින් ඔය වගේ වීඩියෝස් හරිම ලේසියෙන්. හරි. එක prompt එකෙන් එක click එකෙන් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉමේජ් එකක් හදන්න පුළුවන්, වීඩියෝ එකක් හදන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කොහොමද වැඩේ කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන් මේව කරන විදිය සම්පූර්ණයෙන් කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බැලුවොත් ඔයාලට වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාටත් මේ වගේ වීඩියෝ එකක් හදාගන්න අනිවාර්යයෙන්ම හැකියාව තියෙනවා. ඉතින් බලන්න වීඩියෝ එක හොඳයි ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි යම් වීඩියෝ එකට. Hi guys. ඉතින් ඕගොල්ලෝ දැක්ක වීඩියෝස් ටික හැදුවේ guys මම Hixfield AI එකේ Nano Banana Pro එකෙන්. හරි. ඉතින් මේක අලුතෙන්ම ආපු එක Nano Banana Pro එක. ඉතින් Google ලගේ. ඉතින් මේක Hixfield එකට ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. ඉතින් සෑහෙන දේවල් ටිකක් කරන්න පුළුවන් guys. ඉතින් මම මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන් කතා කරනවා කොහොමද මේ වගේ වීඩියෝස් හදන්නේ. ගොඩක් අයිඩියාස් තියෙනවා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් මම පෙන්නන්නම් මම මුලින් ඒ පෙන්නපු වීඩියෝස් හදපු විදිය හරි සාම්පල්ස් ටිකක් පෙන්නන්නම් කොහොමද මේවා හදන්නේ කියලා පෙන්නන්නම් හරි ඉතින් මුලින්ම කියන්න ඕන ඔයගොල්ලෝ යන්න hixfield.ai එකට සර්ච් කරන්න hixfield.ai මම ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න ලින්ක්ස් ටික ගියාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකේ normal accounts එකක් හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ දවස්වල මේකේ offer එකකුත් යනවා unlimited 365 days 65% off කියලා. හරි. ඉතින් මේගොල්ලන්ගේ තව Nano Banana එකට තව වෙනම offer එකක් යනවා. කෙලින්ම unlimited generate කරන්න පුළුවන්. මම මෙතන pricing වලට ගිහලා පෙන්නුවොත් මේගොල්ලන්ගේ ultimate කියන plan එකේ ඔයාලට පේන්න ඇති 365 unlimited. හරි. ඉතින් ඔය unlimited කියන ටික් එක දාලා තමයි ඔයගොල්ලෝ generate කරන්න ඕනේ. මම එකක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේ වගේ offer එකකුත් මේගොල්ලන්ගේ තියෙනවා. හරි. අපි යම් මේ වැඩේ කරන්න. ඉතින් ඔයා මෙතන image කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා Nano Banana Pro කියලා. හරි. ඉතින් මේ Nano Banana Pro එකෙන් guys 4K image තමයි generate වෙන්නේ. හරි. ඉතින් ඕගොල්ලෝ දන්නවා කලිනුත් මම Nano Banana එක ගැන කරලා තියෙන වීඩියෝස්. ඉතින් මේක Pro එක. හරි. ඉතින් මේකේ සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මේ Nano Banana Pro එකට ගියාට පස්සේ guys ඕගොල්ලන්ට කැමති එකක් හදන්න පුළුවන්. image upload කරලා image දෙකක් upload කරන්නත් පුළුවන්. දෙකක් upload කරලා ඔයාලට ඕන විදිහකට හදන්න පුළුවන්. ඉතින් අර මම වීඩියෝ එකේ පෙන්නුවා වගේ ශාරුක් ખાන් එක්ක තේබොන එක හැදුවේ මම මේකෙන්. හරි. එතකොට මේ අර නිකන් ඉන්දියන් විලේජ් එකක් ඇතුලේ අර මම නිකන් කෙහෙල් ගොඩක් වට කරගෙන ඉන්න වීඩියෝ එක හැදුවෙත් මේකෙන්. හරි. ඉතින් ඔය වගේ ගොඩක් වීඩියෝස් හදන්න පුළුවන්. මම ඕගොල්ලන්ට පොඩි සාම්පල් දෙක තුනක් හදලා පෙන්නන්නම්. ඕගොල්ලන්ව මොටිවේට් වෙන්න. හරි. මෙන්න මෙහෙමයි වැඩේ. හරි. මම සාම්පල්ස් ටිකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නවා. ඔයා හිතන්න මේ කායක කියලා. හරි. ඔයා බලන්න මෙන්න මේක තමයි දැන් මගේ මේන් ඉමේජ් එක. හරි. මේ කායක. මට ඕනේ මේ කායකේ පාර්ට්ස් ටික වෙනම ගන්න. හරි. මං හිතනවා ඔයගොල්ලන්ට ක්ලියර් ඇති කියලා. මට ඕනේ ඔය කායකේ පාර්ට්ස් ටික වෙනම ගන්න. හරි. මම ඔය කායක මෙතෙන්ට අප්ලෝඩ් කරනවා guys. හරි. ඔන්න මම මෙතෙන්ට මේ කායක අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කළා මම මෙතෙන්ට දානවා prompt එක. හරි. මම කියනවා නිකන් take this car part into small parts කියලා. හරි. මෙන්න මේ විදිහට prompt එක දෙනවා. හරි. ඔයාලට පේන්න ඇති මේක තමයි මම දෙන prompt එක. දීලා මම මෙතන generate කියන එක දෙනවා. හරි. ඔන්න බලන්න guys ඔය කාර් එකට අදාලා හරි මම ඒ ඕපන් කරපු කාර් එකට අදාලා පාර්ට්ස් ටික මේකේ ලස්සනට හැදිලා එනවා. හරි. ඉතින් මේ වගේ මාර ඇඩ්වාන්ස් දේවල් කරන්න පුළුවන් guys. අර normal අනිත් image generation වලින් කරන්න බැරි දේවල්. හරි. කියන්නේ ඔයා Photoshop වලින් වගේ කරලා crop කරලා cut කරලා ගන්න ඕන දේවල් මේක ඉතාමත් ලේසියෙන් එක prompt එකෙන් කරගන්න පුළුවන්. හරි. ඔය ඇවිල්ලා දැන් මේක in progress තියෙන. හරි. අපි ඒකත් එක්කම තව එකක් අප්ලෝඩ් කරලා බලමු. මං ගාව සාම්පල් එකක් තියෙනවා තව. අපි බලමු මෙන්න මේ image එක. හරි. මම image එක ලොකු කරලා පෙන්නන්න. මෙන්න මේ image එක. හරි. අපි හිතමු මේ image එකෙත් ඔයාලට දැන් මේ මෙතන ඉන්න එක්කෙනා මේ ඇඳගෙන ඉන්නව ඇඳුම් hat එකක් දාලා දිනවා shoes දාලා දිනවා bags දාලා දිනවනේ. මම ඔය ටිකත් වෙනම අරන් පෙන්නන්න. හරි. දැන් මේක Photoshop වලින් කරනවා නම් guys ඇත්තටම කරන්න බැරි තරම් අමාරුයි. හරි. මම මෙතෙන්ට prompt එකක් දාන්නම්. දැන් ෆොටෝ එක අපි අප්ලෝඩ් කළා. මම මෙතෙන්ට කියන්නම් මේකේ තියෙන inputs ටික අරන් දෙන්න කියලා. හරි. මම කියන 9ක් වගේ inputs අරන් දෙන්න කියලා. හරි. ඔන්න බලන්න. හරි. ඒක දැන් in queue එකේ තියෙන ඔයාලට පේනවා ඉතින් අර කාර් එකේ ඔන්න හැදිලා තියෙනවා මේ බලන්න මේ. ඔයාලට පේුණාද? හරි. ඔයාලට පේනවා ඇති කියලා හිතනවා මේ අර මම දැන් කාර් එකක් දැම්මනේ. ඒ කාර් එකේ පාර්ට්ස් ටික ලස්සනට හැදිලා තියෙනවා මේ. බලන්න කොච්චර ඇඩ්වාන්ස්ද කියලා. හරි. මේ කියන්නේ මේකෙන් කරන්න පුළුවන් දේවල් ඔයා පොඩ්ඩක් නිකන් හිතන්නකෝ. හරි. මම මේ නිකන් අයිඩියාස් දෙන්නේ ඔයගලන්ට. හරි. ඉතින් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේක වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරන්නත් පුළුවන් මෙතනින්ම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. හරි. අපි තව බලමු samples ටිකක්. හරි. මම මෙතෙන්ට තව එකක් අප්ලෝඩ් කරන්න.
අපි දාමු හරි මේ ඉමේජ් එක දාමු මෙන්න මේ ඉමේජ් එක හරි මේ ඉමේජ් එකෙන් මම කියන්න හදන්නේ දැන් මේ ගර්ල් කෙනෙක් ඕපන් කරගෙන ඉන්න ෆෝන් එක ඒ ෆෝන් එක අල්ලගෙන ඉන්නවනේ මට ඕනේ මේ ෆෝන් එකේ පෙන්වන්න මම ඉන්න ලොකේෂන් එක හරි මම ඒ කියන්නේ ඔයක බලමු අපි හරි අපි එතෙන්ට දාමු මෙන්න මේ වගේ ප්‍රොම්ප්ට් එකක් හරි මෙන්න මේක තමයි ප්‍රොම්ප්ට් එක මම මේ ප්‍රොම්ප්ට් ටිකක් රෙඩි කරගත්තා හරි ගැලපෙන ඒවා දාලා ජෙනරේට් කියන එක දෙනවා in progress තියෙන්නේ හරි ඉතින් ඕක එනකන් මම තව පෙන්නන්නම් මේකෙන් කරපු ඒවා ටිකක් හරි මෙන්න මේකත් සුපිරියක් ඕ වගේම ජෙනරේට් කරලා ඉමේජ් එක වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරලා තියෙන්නේ හරි මේ බලන්න ඉතින් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් හරි අනිවාර්යෙන් try කරලා බලන්න ලොකු දෙයක් කරගන්න පුළුවන් හරි ඉතින් මේකේ දැන් ප්‍රයිස් එකත් ගයිස් අර අනිත් ඒවාට වඩා ගොඩක් සාපේක්ෂව අඩුයි. හරි. ඒ කියන්නේ අනිත් ඒවාත් එක්ක කම්පෙයාර් කරද්දී ඔයාලට පේනවා ඇති මෙතන තියෙන ප්ලැට්ෆෝම් එක මෙතන මන්ත්ලි ප්ලෑන් එක තියෙනවා Sora 2 Veo 3.1 ක්ලින් එක ඒ සෙට් එකෙන් බලද්දී ඔයාලට පේනවා ඇති. ඔයා Google එකේ සර්ච් කරලා බලන්න අනිත් ඒවාට වඩා අනිත් ඒවාට සාපේක්ෂව ගොඩක් අඩුයි. හරි. ඉතින් මේකේ 60% off එකක් තියෙනවානේ. හරි. ඉතින් try කරලා බලන්න හොඳයිද කියලා බලලා reviews බලන්න videos බලලා තව ඕන තරම් කට්ටිය videos දාලා ඇති මේක ගැන හරි ඔන්න අපි දාපු මේක ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති කෙලින්ම මැප් එකේ ලස්සනට මැප් එකෙන් පෙන්නනවා වගේ ලස්සනට ෆොටෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා හරි ඉතින් මේවා ෆොටෝෂොප් වලින් කරනවා නම් ගයිස් ටිකක් වෙලා යන වැඩ හරි ඉතින් ඔයාලට තේරෙනවනේ ටිකක් වෙලා යන වැඩ ඉතින් ওই විදිහට සුපිරි ඒවා ටිකක් හදන්න පුළුවන් හරි අපි තව එකක් හදලා බලමු හරි අපි දැන් අපේ ෆොටෝ එකක් දාලා එකක් හදලා බලමු හරි හරි ඔන්න මම දැන් මෙතෙන්ට මෙතන ප්ලස් එක ක්ලික් කරලා මම මුලින්ම මගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. හරි. මගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා මම දානවා ෂාරුක්ගේ ෆොටෝ එකක්. හරි. ෂාරුක්ගේ නෙමෙයි ඔයාලට ඕන කෙනෙක්ගේ ෆොටෝ එකක් දාන්න පුළුවන්. ඩොනාල්ඩ් ට්‍රම්ප්ද ඔයාලට කැමති කෙනෙක්ගේ ෆොටෝ එකක් දාන්න පුළුවන්. හරි. නිලියක්ද නළුවෙක්ද ඕන කෙනෙක්ගේ ෆොටෝ එකක් දාන්න පුළුවන්. දාලා මම මෙතනට කියන මොකක් හරි අපි මොකද්ද කියන්නේ? අපි කියමු අපි කියමු chat එකක් දානවා වගේ නිකන් මෙයත් එක. හරි. රෙස්ටොරන්ට් කියන එක වෙනුවට අපි දාමු උතන සිටි කියලා දාමු. හරි. ඔන්න වගේ දාලා යවමු බලන්න. හරි. අපි ෂාරුක් ખાන් එක පොඩි chat එකක් දානවා නිකන් සිටි එකක. හරි. අපි එහෙම දාලා බලමු. ඊට පස්සේ අපිට ඕක වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරන්න පුළුවන්. මේකත් පෙන්නන්න මේ ලොකු දෙයක් නෑ. ඔතන ඇනිමේට් කරන්න තියෙන්නේ. හරි. අර මං අලින් පෙන්නපු වීඩියෝස් ටිකත් ඔය වගේ ඇනිමේට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මෙතන තියෙන ඇනිමේට් කියලා. මෙන්න මේ ක්ලික් කරලා ඇනිමේට් කරන්න පුළුවන්. ඒතකොට කෙලින්ම වීඩියෝ එකක් විදිහට කන්වර්ට් වෙනවා. මම මේ දැන් ජෙනරේට් වෙන එක වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරලා පෙන්නන්න ඕගලන්ට. හරි. මේක unlimited 365 days guys. හරි. ඉතින් සෑහෙන වටිනවා. හරි. ඔයා මතක තියාගන්න මේ මෙතන දැන් ජෙනරේට් කරද්දි unlimited කියන ටික් එක දාලා තියෙන්න ඕනේ. හරි. මට මේක දාන්න අමතක වුණා. මෙතන මේ ටික් එක දාලා තියෙන්න ඕනේ. හරි. හරි. ඔන්න guys ඇවිල්ලා තියෙනවා අපේ image එක. හරි. ෂාරුක් ખાන් එක්ක ඔන්න මම ඉන්නවා city එකක. හරි. ඉතින් ඔයාලට පේනවනේ. හරි. දැන් මේක අපිට වීඩියෝ එකක් විදිහට හරියම ලේසියෙන් කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන වීඩියෝ කියලා. නැත්තම් මෙතන බැක් වෙලා මෙන්න මෙතන තියෙන ඇනිමේට් කියලා. එතනින් ගියත් එකයි අතනින් ගියත් එකයි. මම යනවා ඇනිමේට් එකේ වීඩියෝ වලට. ඊළඟ වාට ප්‍රොම්ප්ට් එකක් දාන්න තියෙන්නේ නිකන් කැමති එකක් දාන්න පුළුවන්. අන්න chatting කියලා දාලා ජෙනරේට් කරනවා. හරි. ඉතින් ඔයාලට මෙතන මොඩල් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ මොඩල්ස් ගොඩක් තියෙනවා. මම මේ කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. වීඩියෝස් ජෙනරේට් කරන මොඩල්ස් ගොඩාක් තියෙනවා. Veo 3 තියෙනවා, Van 2.5 තියෙනවා. හරි. Hixfield ලගේ ඒවා තියෙනවා. ඉතින් ගොඩක් තියෙනවා. Sora 2 තියෙනවා. ඉතින් ඔයා කැමති මොඩල් එක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ජෙනරේට් කරන්න තියෙන්නේ. ඒතකොට ජෙනරේට් වෙනවා. ඉතින් මේවත් මම එහෙම තමයි ජෙනරේට් කරලා තියෙන්නේ. හරි මේ. මේක සවුන්ඩ්ස් ඉඳන් එනවා guys. හරි. ඉතින් මේ බාන මාර quality. හරි. ඔයාට YouTube එක content creator කෙනෙක් නම් ඔයාට මේක ගොඩාක් වටීවි. හරි. මේ බලන්න. ඔයාට වන්න පුළුවන්ද කියලා බලන්න guys මේ ෂාරුක් ખાන් නිකන් මේක AI කියලා හොයන්න පුළුවන්ද? හරි. සෑහෙන වටිනවා. හරි. ඉතින් ඔහොම තමයි මේ Nano Banana 2 එකෙන් වැඩ කරන්නේ.
ඉතින් සෑහන දෙයක් කරන්න පුළුවන් නැනෝ බනන්න ප්‍රෝ එක වාට මෙතනින් ගිල ගන්න පුළුවන් නැනෝ බනන්න ප්‍රෝ කියල තියෙනවා හරි ට්‍රයි කල්ල බාන්්ඩ සෑහන ලොකු දෙයක් කරගන්න පුළුව හරි නිවාරෙන් ලොකු දෙයක් කරගන්න පුළුව අපේ වීඩියක තාම හැදෙන ගමන් තියෙන්නේ අපි බලමු හැදුනට පස්සේ කොහොම ඉතින් ගයිස්වා තාම සමුත් ෆයිස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා set වෙන්න මොකද මේකේ daily videos upload කරනවා ඉතින් ඒ videos ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් එතකොට ඔන්න අපේ වීඩියෝ එක generate වෙලා තියෙනවා හරි ඉතින් මම මේක play කරලා පෙන්නන්නම් ගයිස් ඔයගලන්ට පේනවා ඇති සුපිරියටම ඇවිල්ලා තියෙනවා ගයිස් මේක මේ රියලිස්ටික් විදියටම තියෙන බලන්න අර පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ යන වාහන ඇවිදින මිනිස්සු හරි ඉතින් මේ ඒගොල්ලන්ගේ කලිසම් වල පාරවල් මේ බලන්න මේ zoom කරලා බැලුවොත් ඔයාලට පේන්නේ කියන්නේ කලිසම් වල අර නැමිච්ච පාරවල් ඉඳන් තියෙනවා හරි ඉතින් මේක ඇවිල්ලා කෙලිම රියලිස්ටික් විදියට වෙනවා අර AI generate කියලා හොයන්න බැරි තත්ත්වෙටම ගන්න පුළුවන් ඔයා ලොකු prompt දෙනවා නම් කියන්නේ හොඳ advanced prompt දැන් මම මෙතන advanced prompt එකක් විදියට දීලා තියෙන්නේ chatting කියන එක හරි ඒ කියන්නේ simple prompt එකක් දීලා තියෙන හරි ඉතින් ඔයා advanced prompt එකක් දෙනවා නම් ඔයාට ලොකු දෙයක් කරගන්න පුළුවන් හරි ඉතින් ඔයාට තේරෙනවනේ දැන් මම කරලා තියෙන දේවල් ටික දැක්කම ඔයාට හොඳටම තේරෙනවා මේකෙන් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් කියලා ඉතින් try කරලා බලන්න අවශ්‍ය කට්ටිය content creator කෙනෙක් නම් ඔයාට වටීවි ප්‍රයිසින් වලට ගියාට පස්සේ ඔයාලට මේක කම්පෙයාර් කරන්න පුළුවන් මේගොල්ලන්ගේ එක එක ප්ලෑන්ස් තියෙනවා අල්ටිමේට් ද ප්‍රෝ ද ක්‍රියේටර් ද ඔයාට ගැලපෙන ප්ලෑන් එක ඔයා සිලෙක්ට් කරගන්න මෙතන තියෙනවා මෙතන මේ 365 අන්ලිමිටඩ් කියලා මේ තියෙනවා ඉතින් ඔයා බලලා මෙතන තියෙන ඔක්කොම විස්තර ටික යටට ආවට පස්සේ හරි ඉතින් ඒ හැම එකම බලලා කම්පෙයාර් කරලා තව රිවිව්ස් බලලා Google reviews YouTube videos ඕන තරම් තියෙනවා බලලා try කරලා බලන්න හරි එහෙනම් වීඩියෝ එක හොඳ නම් like කරන්න share කරන්න නම් ගිහින් එන්න ජය වේවා